Hello guys, BGL Capital Corporation වෙතින් ගෙන එන From Zero to Hero Forex video series එකේ තුන්වෙනි එපිසෝඩ් එක අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එක විදිහට අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Forex brokers සහ other tools. ඒ කියන්නේ Forex market එකේ brokers ලා කවුද සහ other tools මොනවද කියලා තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් අපි ගේන නිසා. එහෙනම් අද වීඩියෝ එකේ content එක අපි බලන්න යමු. හරි. content එක විදියට අපි ගෙනල්ලා තියෙනවා topics හතරක් ඔයාලට කතා කරන්න. මොනවද forex brokers ලා සහ forex brokers ලගේ වටිනාකම මොකක්ද අපිට තියෙන සහ ඒගොල්ලන්ගේ කොහොමද අපි reliable ඒ කියන්නේ විශ්වාසදායක forex broker කෙනෙක් අඳුරගන්නේ කොහොමද සහ ඒගොල්ලන්ගේ legality එක කියන්නේ license and regulations බලාගන්නේ කොහොමද සහ අවසාන වශයෙන් අපි ගෙනල්ලා තියෙනවා other tools මොනවද අපිට මේ forex industry එකේ වැදගත් වෙන සහ අපිට trade කරන්න ඕන වෙන tools මොනවද කියන දේවල් අපි මේ වීඩියෝ එකේ ගෙනල්ලා දෙන ඉතින් අපි යමු මුලින්ම බලන්න type of forex brokers කියන topic එකට. ඉතින් මේ topic එක ගත්තොත් එහෙම forex brokers ලා කාණ්ඩ දෙකකට බෙදෙනවා. deal index brokers සහ non deal index brokers. එතකොට මේගොල්ලන්ට short firms තියෙනවා. එතකොට මේගොල්ලන්ට අපි කියනවා DD brokers සහ NDD brokers ලා කියන short firms වලින්. එතකොට DD brokers ලාට තමයි අපි market makers ලා කියන්නේ සහ non deal index brokers ලාට තමයි අපි ඔයාලා ගොඩක් කට්ටිය trade කරන ඔය STP සහ ECN account types තියෙන forex brokers ලා වෙන්නේ. එතකොට තවත් එක කාණ්ඩයක් තියෙනවා hybrid brokers ලා කියලා. එතකොට මේ hybrid brokers ලා මෙන්න මේ non deal index brokers ලා සහ deal index brokers ලාගේ එකතුවක් තමයි. කියන්නේ combine එකක් තමයි යන්නේ hybrid brokers ලාගේ. එතකොට අපි බලමු කොහොමද මේ market makers ලා එහෙම නැත්නම් deal index brokers ලා මොන වගේද market එකේ මේගොල්ලෝ ක්‍රියාකාරී වෙන්නේ කියලා. හරි. deal index broker කෙනෙක් ගත්තහම මේගොල්ලෝ මෙතන අපි කතා කරලා තියෙන විදිහට එකම trade එකේ. හරිද? මෙතන මේ first point එකේ ගත්තොත් එහෙම පළවෙනි point එක ගත්තොත් එහෙම එකම trade එකේ opposite පැත්ත. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි pair එකක්. හරිද? euro USD වේවා GBP USD වේවා මොකක් හරි trading pair එකක් ගත්තොත් ඔයාලා හිතන්න ඔයාලට ඒ වෙලාවගේ තියෙන market condition එකත් එක්ක ඔයාලට යන්නේ euro buy එකක් කියලා. හරිද? එතකොට euro buy වෙන්න නම් කියන්නේ euro USD. කියන්නේ euro buy වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? USD sell කරන්න ඕනේ. එතකොට අපි market එකට අරයි යන්නේ USD sell කරන්න. එතකොට ඒ අපේ euro buying position එකේ USD ටික buy කරන්නේ. ඒ කියන්නේ USD ටික අරගන්නේ ඇවිල්ලා මෙන්න මේ deal index කියන brokers ලා තමයි market එක. කියන්නේ අපි buy entry එකක් ගන්නවා නම් ඒගොල්ලෝ තමයි ඒකේ sell එක අරගන්නේ. ඒ කියන්නේ sell එක අරගන්න කියන්නේ USD sell කරන්නේ නැහැ. අපි අර දෙන position එකට අදාළ අපි අරයි යන USD ටික ඒගොල්ලෝ තමයි අරගන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ගේ market එකට දාලා ඒගොල්ලෝ ඒක sell කරගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට idea එකක් යන්නේදී කියලා මේ deal index brokers ලගේ කොහොමද market එකට දායක වෙන්නේ. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා directly interback එකත් එක්ක access වෙලා market එක create කරන්නේ ඒගොල්ලන්ගේ own market එකක් තමයි මේගොල්ලෝ මේව කරලා ඒ කියන්නේ හදාගෙන traders ලාට සපයන්නේ සහ මේගොල්ලෝ spread එක සහ commission මත තමයි මේගොල්ලෝ ගොඩක් පදනම් වෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ඇවිල්ලා transparency එක ටිකක් අඩුයි. හරිද? ඒකත් එක්ක ගොඩක් වෙලාවට market එකේ spread එක වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවල් වලදී volatile වෙලාවට ගොඩක් වෙලාවට. ඉතින් නමුත් මේගොල්ලෝ හැමතිස්සෙම අර stable price එකක් provide කරන්න බලනවා ඒගොල්ලන්ගේ clients ලාට. ඉතින් deal index broker ට වඩා non deal index broker ඇත්තටම ටිකක් හොඳයි. මොකද හේතුව ඒගොල්ලන්ගේ ඇවිල්ලා transparency ගත්තහම ගොඩක් වැඩි transparency එක non deal index brokers ලගේ deal index brokers ලගේ ඇවිල්ලා transparency ඒ වගේ දේවල් ගොඩක් ඒගොල්ලන්ගේ අඩු නිසා මම කියනවා ගොඩක් trade කරනකොට ඕගොල්ලෝ හැමතිස්සෙම non deal index broker කෙනෙක් තෝරගන්න වග බලා ගන්න හේතුව ඒක ඔයාලට ඔයාලගේ trading journey එකට ගොඩක් හොඳ වෙන නිසා. හරි. මම හිතනවා ඔයාලා deal index brokers ලා ගැන idea එකක් ගන්න ඇති කියලා. අපි යමු ඊළඟ topic එක විදිහට කතා කරන්න non deal index brokers ලා. එතකොට මේගොල්ලෝ තමයි ඇවිල්ලා trader සහ broker. හරිද? ඉතින් අපි ඔයාලා වගේ ගොඩාක් trade කියන අපි ඔයාලා ගොඩක් ලෝකේ ඉන්න ගොඩාක් traders ලා choose කරන්නේ non deal index brokers ලා. ඉතින් මම වැඩි වශයෙන් මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේගොල්ලෝ direct interbank එකත් එක්ක සබඳකම් පවත්වන brokers ලා ජාතියක්. ඉතින් hedge fund ලා mutual funds banks ඕවට තමයි අපි interbanks කියන්නේ. ඉතින් මේගොල්ලොත් එක්ක තමයි ඒගොල්ලෝ ඇවිල්ලා අපේ trades market එකට enter
කරන්න ගොඩක්ම උපකාරී වෙන බ්‍රෝකර්ස්ලා ජාතිය තමයි non dealing desk brokers ලා. ඉතින් අපි බලමු මේගොල්ලන්ගේ ගත්තොත් එහෙම non dealing desk brokers ලා ගත්තොත් මේගොල්ලෝ directly market එකට ඒ කියන්නේ liquidity provide කරන තැන් වලට තමයි ඇවිල්ලා අපේ executions place කරන්නේ. සහ මේ brokers ලා මේ non dealing brokers provide more transparent pricing and usual variable spread. හරිද? එතකොට මේගොල්ලෝ අර මම අර කලින් කිව්වා වගේ ගොඩක් හොඳ transparency එකක් customers ලට ඒගොල්ලන්ගේ customers ලට හොඳ විශ්වාසදායී pricing action එක පෙන්නනවා market එකේ සහ ඒගොල්ලොන්ගේ variable spreads තියෙනවා. හරිද? they earn money through commission. ඕනම broker කෙනෙක් ඇවිල්ලා අපෙන් හම්බ කරනවා. හරිද? ඒක තමයි ඒක කතන්දරේ. එතකොට ඒගොල්ලෝ හම්බ කරන්නේ මෙන්න මේ විදිහට. එකක් තමයි commission එක. මත පදනම් වෙච්ච brokers ලා ඉන්නවා සහ spread එක මත පදනම් වෙච්ච brokers ලා ඉන්නවා සහ මේ දෙකම අය කරන brokers ලා ඉන්නවා. ඒ කියන්නේ spread එක සහ commission එක දෙකම අරගන්න brokers ලා ඉන්නවා. හරිද? එතකොට සහ non dealing brokers ලගේ sub types තියෙනවා. එතකොට ඕගොල්ලෝ අහලා තියෙන එක type එකක් තමයි straight through processing. ඒ කියන්නේ STP brokers ලා කියන්නේ. හරිද? එතකොට මේගොල්ලෝ STP brokers ලගේ ගොඩාක් වෙලාවට liquidity provide කරන්නේ. හරිද? manually. හරිද? එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට spread එක මත තමයි ගොඩක් පදනම් වෙන්නේ. හරිද? මේ කියන්නේ market එකේ ඒගොල්ලෝ earn කරන්නේ spread එකෙන් තමයි. ඕගොල්ලන්ට STP brokers ලා ඕගොල්ලෝ අහලා ඇති. හරිද? ඉතින් STP brokers ලගේ accounts හරිද අහලා ඇති. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පදනම් වෙන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ earning method එක වෙන්නේ ඇවිල්ලා ගොඩක් වෙලාවට commission එක නෙමෙයි. හරිද? spread එකෙන් තමයි ඒගොල්ලන්ගේ revenue එක රඳාව පවතින්නේ සහ ඒගොල්ලෝ සමහර brokers ලා ඉන්නවා commission එකක් අය කරලා spread එකනොත් market එකේ earn කරනවා ඒගොල්ලෝ. හරිද? සහ ඔයාලට ගොඩක් හොඳයි STP broker කෙනෙක්ට යන්න නැතුව ECN broker කෙනෙක්. ඒ කියන්නේ electronic communication network. හරිද? එතකොට මේ brokers ලා සෑහෙන platforms use කරනවා. ඒ කියන්නේ bank හරිද? mutual funds අනම්මනම් මේ ගොඩාක් තැන් වලින් තමයි trade එක place කරන්නේ. ඒ කියන්නේ අපි දෙන trade එක. එතකොට මේගොල්ලන්ගේ tight spread එකක් සහ මේගොල්ලන්ගේ transparency එක හරිම වැඩි STP brokers ලට වඩා. හරිද? මොකද හේතුව මේගොල්ලෝ tight spread එකක්. ඒ කියන්නේ සාමාන්‍ය euro USD වගේ pair එකක් ගත්තොත් එහෙම 0 pips pivot එකක් හරි දෙකක් හරි වගේ තමයි market එකේ ඒගොල්ලෝ අරයි යන්නේ. සහ මේගොල්ලෝ ගොඩක් වෙලාවට spread එක මත නෙමෙයි පදනම් වෙන්නේ. මේගොල්ලෝ ගොඩක් වෙලාවට පදනම් වෙන්නේ commission base. හරිද? එතකොට අර මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ lot එකක් කියන්නේ ඒගොල්ලෝ lot එකකට තමයි standard lot එකකට තමයි ඒගොල්ලන්ගේ commission එක අය කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක ඩොලර් 5ක් 7ක් අතර වගේ ඊට වැඩි වෙන brokers ලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ broker කෙනෙක් ඩොලර් 5ක් 7ක් අතර වගේ සංඛ්‍යාවක් තමයි earn ඒ කියන්නේ commission එකක් විදිහට ඒගොල්ලෝ deduct කරන්නේ අපේ trade එකෙන්. එතකොට ඒක අපි ඇවිල්ලා ඒගොල්ලන්ට අපි profit වුණත් loss වුණත් ඒගොල්ලන්ගේ commission එක කපා ගන්නවා. ඒක buy එකක දුනත් එකම commission එක සහ sell එකක දුනත් එකම commission එක ඇවිල්ලා ECN brokers ලා. එතකොට මේ ECN brokers ලගේ අපිට පුළුවන් anonymously trade කරන්න සහ ඒගොල්ලෝ advantage එකක් දෙනවා ගොඩක් ලොකු large traders ලට market එකට එන්න වෙන්න. සහ තව category එකක් තියෙනවා direct market access. ඒ කියන්නේ තව brokers සංඛ්‍යා ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා directly market එකට access දෙනවා buy sell කර. ඒ කියන්නේ අපි ගන්න executions වලට ඒගොල්ලෝ directly market එකට access දෙනවා. ඉතින් මේගොල්ලන්ට කියනවා DMA brokers ලා කියලා. පොඩක් DMA brokers ලා අඩුයි market එකේ දැන්. ඉතින් මේගොල්ලොත් ඇවිල්ලා commission එක සහ spread එක මත තමයි මේගොල්ලන්ගේ revenue එක ඒගොල්ලෝ හදාගන්නේ. non dealing desk brokers ලා ගැන කතා කරාම ඔය වගේ සුවිශේෂී brokers ලා සංඛ්‍යාවක් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකේ හොඳ STP සහ ECN කියන accounts තියෙන brokers ලා ඉතින් ගොඩක් brokers ලගේ ECN සහ STP කියන accounts තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා choose කරන්න ඕනේ ඔයාලා මොන brokerage platform එකකද ඔයගොල්ලෝ ඉස්සරහට යන්නේ කියලා. ඉතින් අපි කතා කරොත් එimhe hybrid brokers ලා. හරිද? එතකොට මේ hybrid brokers ලා ගත්තොත් එහෙම ඒ brokers ලා විල combination එකක් තමයි මම ඔයාලට කිව්වා වගේ combination එකක් තමයි market එකේ යන්නේ. dealing desk brokers ලා සහ non dealing desk brokers ලා combination එක. කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා dealing desk brokers ලාගෙන් 50යි non dealing desk brokers ලාගෙන් 50ක් වගේ අරගෙන ඒගොල්ලන්ගේ operations deal කරන්නේ. එහෙමයි. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා directly market එකට access හම් වෙනවා. සහ එතකොට මේගොල්ලන්ගේ ගොඩක් flexible executions තමයි තියෙන්නේ සහ pricing strategy. එතකොට මේගොල්ලෝ hybrid brokers ලා ඇවිල්ලා අපි වගේ පොඩි traders ලට ඒ කියන්නේ ඩොලර් 10 2000 තියෙන traders ලට ඇවිල්ලා market එකේ enter වෙන්න දෙන්නේ නැහැ. අර market makers ලා කියන්නේ dealing desk brokers ලාගේ dealing desk brokers ලටත් ඇවිල්ලා අපි වගේ ඩොලර් 50ක් 100ක් අරගෙන ගිහිල්ලා trade කරන්න බැහැ dealing desk brokers ලාගේ. non dealing desk brokers ලාගේ තමයි එහෙම trade කරන්න පුළුවන්. සාමාන්‍ය dealing desk brokers ලා සහ hybrid brokers ලාගේ minimum capital එක සාමාන්‍යයෙන් over 2000 වෙන්න ඕනේ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් 2000 අරන් ගිහිල්ලා තේරුමක් නැහැ. මොකද හේතුව මේගොල්ලෝ direct market එකට access දෙන හින්දා අපි අරන් යන positions. මොකද මේගොල්ලන්ගේ leverage system එක සෑහෙන low. හරිද? non dealing desk brokers ලාගේ Asian countries වලට සාමාන්‍යයෙන් 1 to 500 1 to 1000 1 to 2000 වගේ leverage system තියෙනවා. නමුත් ඇවිල්ලා Australia, Japan, Canada හරිද? UK, United States of America ඒ වගේ countries වල ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ leverage system එක 1 to 30 වලට බහිනවා. ඒ කියන්නේ එකට 30යි. හරිද? ඉතින් එතකොට ඔයාලට එකෙන් idea එකක් ගන්න පුළුවන්. එතකොට මොකද මේගොල්ලෝ කරන්න හදන්නේ කියලා. හරිද? ඇයි අපිට මේගොල්ලෝ ඒ කියන්නේ Asian countries වලට ඇයි අපිට එකට 500 එකට 1000 එකට 2000 දෙන්නේ සහ developed countries
වලට ඒකට 30 මැක්සිමම් එකට 30 එකට 100 තමයි. ඒ කියන්නේ 1 to 100 තමයි මැක්සිමම් දෙන්නේ. ඉතින් හේතුව තමයි ඇවිල්ලා අපි වගේ කන්ට්‍රීස් ඇවිල්ලා ඒගොල්ලෝ සලකන්නේ තර්ඩ් ක්ලාස් රටවල් නිසා අපිට ගොඩාක් ලොකු ෆන්ඩ් එකක් මාකට් එකට අරන් යන්න බෑ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අපිට ලෙවරේජ් සිස්ටම් එක දීලා තියෙනවා. අපි පොඩි ගාණක් අරන් ගියත් ඒගොල්ලෝ ඒක ලොකු ගාණකින් ලෙවරේජ් කරලා මාකට් එකට දාන හින්දා ඉතින් ලෙවරේජ් එක ලොකු වුණාට අපේ account balance එක පොඩි නිසා විනාඩියක් දෙකක් ඇරෙයි ලොකු ලෙවරේජ් වලින් ට්‍රේඩ් කරලා මාකට් එකේ අපේ තියෙන ගාණ නැති කරගන්න. සහ ඇති කරගන්න ඒ දෙපැත්තම පුළුවන්. හරිද? ඉතින් අපි බලන්න ඕනේ හැමතිස්සෙම රිස්ක් එක අවම කරගෙන මාකට් එකට එන්න වෙන්න. හරි අපි ඒවා පස්සේ කතා කරන්න තියාගෙන අර මම ඔයාලට ලෙවරේජ් සිස්ටම් එක ගැන කතා කරපු හින්දා තමයි එතරම් ටිකක් වැඩිදුර ඒ ගැන පැහැදිලි කරේ. හරි. එතකොට අර මම කලින් කිව්වා වගේ non dealing desk broker එකේ විතරයි ඇවිල්ලා 1 to 30 ඉඳලා 1 to 2000 වගේ වෙනහන් ලෙවරේජ් සිස්ටම් එකක් දෙන්නේ. මාකට් මේකර්ස් ලගේ සහ කියන්නේ dealing desk brokers ලා සහ hybrid brokers ලගේ maximum leverage එක ඇවිල්ලා 1 to 30 to 1 to 100 තමයි maximum හම්බෙන්නේ. ඒකත් එක්ක ලොකු ගාණක් මාකට් එකට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ over 2000. ඒ කියන්නේ ඩොලර් 2000කට වඩා වැඩි සංඛ්‍යාවක් මාකට් එකට අරන් යන්න ඕනේ. අපිට ඇවිල්ලා මාකට් එකේ දෙයක් කියන්නේ profit එකක් ගන්න නම් මොනවා හරි දෙයක් කරගන්න නම් මේ වගේ සංඛ්‍යාවක් මාකට් එකට අරන් යන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ ඊළඟ ස්ලයිඩ් එක මොකක්ද කියලා. ඒකට ඊළඟ ස්ලයිඩ් එක ගත්තොත් එහෙම ඒකේ තමයි next topic එක content වල තිබ්බ next topic එක ඇයි අපිට forex brokers ලා ගොඩක් වටින්නේ. හරිද? එතකොට මේකේ තියෙනවා පළවෙනි point එක විදියට action in as a intermediary in the forex market. හරිද? එතකොට ඒ කියන්නේ මේගොල්ලෝ forex market එකේ ක්‍රියාත්මක වෙනවා මොනවද? මේගොල්ලෝ forex market එකේ ක්‍රියාත්මක වෙනවා මිලදී ගැනීම සහ විකුණුම් කරුවන් අතර අතරමැදි සම්බන්ධතාවයක් විදියට තමයි forex brokers ලා අපිට මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අතර මේගොල්ලන්ගේ main purpose එක තමයි ඇවිල්ලා අතරමැදියෙක් විදියට අපේ executions වලට සම්බන්ධ වෙයි. හරිද? සහ providing access to large financial market. ඒ කියන්නේ ලෝකේ තියෙන ලොකුම financial market එකට අපිට access ලබා දෙනවා මේ forex brokers ලා. සහ offering trading platforms and tools. හරිනේ අපිට trade කරන්න ඕනේ platform. හරිද? සහ tools. ඒ කියන්නේ platforms ගත්තොත් එහෙම MT5 MT4 හරිද? සහ තව ගොඩක් ඒවා තියෙනවා. C trader හරිද? ඔය වගේ ගොඩාක් platforms තියෙනවා අපිට trade කරන්න පුළුවන්. හරිද? සහ tools ගත්තොත් එහෙම අපිට trading කරන්න analyze කරන්න ඕනේ market එක. එතකොට analyzing කරන්න trading මේ වගේ tools අපිට ඒගොල්ලෝ provide කරනවා forex brokers ලා. සහ providing leverage and margin trading අර මම ඔයාලට කලින් කිව්වා වගේ leverage system එක මේගොල්ලෝ 1 to 30 to 1 to 2000 ඒ කියන්නේ එකට 2000ක් වගේ leverage system එක ඒගොල්ලෝ දෙනවා අපි වගේ Asian countries වලට. සහ ඒගොල්ලෝ තවත් දෙනවා margin trading කියන concept එක. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන්. හරිද? එතකොට මේගොල්ලෝ අපිට දෙනවා වේගවත් සහ facilitating fast and reliable trade executions. ඒ කියන්නේ වේගවත් සහ විශ්වාසදායී මේ executions market එකේ ගන්න. ඒ කියන්නේ මේක කියන්නේ දැන් ඔයාලා හිතන්න මේ තප්පරේ ඔයාලා buy එකක් ගන්නවා ඊළඟ second එකේදී ඔයාලට ඒ buy එක profit නම් එහෙමයි loss නම් එහෙමයි ඔයගොල්ලන් එක close කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට කිසිම force in එකක් නැහැ. ඔයගොල්ලෝ rate එකක් ගත්තා නම් මෙච්චර ප්‍රමාණය මෙච්චර time එකක් මේක ඔයගොල්ලෝ hold කරන්න ඕනේ. මෙච්චර time එකක් ඔයගොල්ලෝ මේක රඳා පවතින්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ තප්පරේදී ගත්තොත් ඊළඟ තප්පරේදී ඒක cancel කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ executions. ඉතින් අර ඒ වගේ ඔයගොල්ලන්ට fast and reliable trading executions භාවිතා කරන්න පුළුවන් ඇවිල්ලා forex broker කෙනෙක් හරහා. සහ මේගොල්ලෝ offering liquidity and price stability offer කරනවා. මේක තමයි ඇවිල්ලා ලෝකේ තියෙන ලොකුම liquidity market එක. ඉතින් ඒගොල්ලෝ මේ market එක offer කරනවා සහ මේ market එකේ price එක stable තියාගෙන කියන්නේ ස්ථාවරව තියාගන්න ඒගොල්ලෝ ගොඩක් උපකාරී වෙනවා අපිට. ඊට පස්සේ supporting traders with education and customer service. එතකොට ගොඩක් forex brokerage company traders ලට support කරනවා. ඒගොල්ලන්ට educational services boot camps වගේ දේවල් කරනවා ඒගොල්ලන්ගේ Discord through. ඉතින් ඒ දේවල් වලට ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ගන්න ඒ කියන්නේ ඕගොල්ලෝ choose කරන brokerage company එකත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න සහ ඒගොල්ලන්ගේ ඒ boot camps වලට සහභාගී වෙන්න. එතකොට ඒගොල්ලන්ගේ communities වලට සහභාගී වෙන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන් හොඳ brokerage platform එක තෝරගත්තොත් ඔයාලට. සහ how to identify reliable forex brokers and verify their legal status. මේක තමයි මම ඔයාලට කලින් කිව්වා වගේ වැදගත්ම මාතෘකාව. හේතුව තමයි ලෝකේ ගොඩාක් forex brokers ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඇවිල්ලා අපි check කරන්න ඕනේ අපි යන්න කලින් ඒ broker ගේ legality එක. සහ ඒගොල්ලන්ගේ කොහොමද හොඳ reviews තියෙනවද market එකේ reputation එක කොහොමද කොච්චර කාලයකට කලින්ද පටන් අරන් තියෙන්නේ. හරිද? ඒගොල්ලන්ගේ transparency එක කොහොමද customer support එක කොහොමද. එතකොට trading access දෙන platforms මොනවද tools මොනවද. හරිද? fund security කොහොමද. එතකොට ඒ funds අපි market එකට අරන් යන්නේ කොහොමද. සහ ඒගොල්ලන්ගේ funds අපි withdraw කරගන්නේ කොහොමද. withdraw කරන්නේ කොහොමද. deposit methods කොහොමද. ඔය කියන කරුණු කාරණා ගොඩාක් අපිට තියෙනවා ඇවිල්ලා මේ topic එකේදී කතා කරන්නේ. එතකොට පළවෙනියටම ගත්තොත් එහෙම check for proper regulations and license. ඒ කියන්නේ license regulations කරන company තියෙනවා FCA, NFA, ASIC
CYSEC වගේ කම්පැනිස් තියෙනවා. මම මේ ෂෝට් ෆෝම්ස් කියව මම ඔයාලගේ ඊළඟ ස්ලයිඩ් එකේදී කියනවා මොනවද ඒ කම්පැනිස් ටික කියලා. සහ මම මේ ඔයාලට පොඩ්ඩයි අරන් ආවේ තව ගොඩාක් තියෙනවා මේ වගේ කම්පැනිස්. හරිද? කම්පැනිස් කියන්නේ එක එක රටවල් වලට අදාළ රෙගියුලේෂන් ඩේටාබේස්. හරිද? එතකොට වෙරිෆයි බ්‍රෝකර් රෙගියුලේටරි ස්ටේටස් එක. හරිද? එතකොට ඕගොල්ලෝ රිසර්ච් එකක් කරන්න ඕනේ මේ බ්‍රෝකර්ගේ රෙපියුටේෂන් එක සහ රිවිව්ස්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ට්‍රස්ට්පයිලට් එකට වගේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ රිවිව්ස් බලන්න පුළුවන් කොහොමද ඒගොල්ලන්ගේ රේටින්ග්ස් කොහොමද ඒගොල්ලන්ගේ රිවිව්ස් කොහොමද කස්ටමර්ස්ලා මොනවද දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න පුළුවන් අපිට ඕගොල්ලෝ චූස් කරන බ්‍රෝකර් එකේ ඩෙමෝ account එකක් හදාගෙන ට්‍රාන්ස්පරන්සි කොහොමද සහ කස්ටම් සපෝට් එක කොහොමද කියලා. සහ මොන වගේ ප්ලැට්ෆෝම්ස් වලටද ඒගොල්ලෝ ඇක්සස් ලබා දෙන්නේ. ඒ කියන්නේ මම ප්ලැට්ෆෝම්ස් කිව්වම කතා කරේ අර MT5 MT4 C-Trader වගේ අන්න ඒ වගේ ප්ලැට්ෆෝම්ස් වලට සහ මොන වගේ ට්‍රේඩින් ටූල්ස් වලට ඒගොල්ලෝ ඇක්සස් ලබා දෙනවද. ඒ කියන්නේ අර ට්‍රේඩින් view වගේ ටූල්ස් වලට ඒගොල්ලෝ ඇක්සස් දෙනවද ඒගොල්ලන්ගේ බ්‍රෝකරේජ් කම්පැනිස්. හරිද? සහ කන්සිඩර් ෆන්ඩ්ස් සිකියුරිටි අර මම කලින් කිව්වා වගේ මේගොල්ලන්ගේ කොහොමද සිකියුරිටි එක ෆන්ඩ්ස් වල සහ විත්ඩ්‍රෝවල්ස් මෙතඩ්ස් කොහොමද ඩිපොසිට් මෙතඩ්ස් කොහොමද මිනිමම් ඩිපොසිට් එක කොහොමද මිනිමම් විත්ඩ්‍රෝවල් කොහොමද කියලා දේවල් ටික අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම මේක ඔයගලන්ට පොඩි chart එකක් ගහලා තියෙනවා කොහොමද අපි ඒවල් ටික බලා ගන්න ඕනේ කියලා. ඉතින් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. අර මම කලින් කිව්වා වගේ forex regulations and license ටික. ඒතකොට අර මම කලින් කිව්වා වගේ ESMA කියන්නේ European Security and Market Authority එක. ASIC කියන්නේ Australian Security and Investment Communication එක වගේ ඔය වගේ license දෙන regulations දෙන companies තියෙනවා. හරිද? එතකොට මේ වගේ company එකකින් ඒගොල්ලෝ regulations එක සහ ඒගොල්ලන්ගේ license අරන් තියෙනවා නම් ඒ forex broker ගොඩක් හොඳයි සහ ගොඩක් විශ්වාසදායී forex broker කෙනෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. මෙන්න මේ වගේ කම්පැනි වලින් ඒගොල්ලන්ගේ ලයිසන්ස් සහ රෙගියුලේෂන්ස් අරන් තියෙනවා නම් ඉතින් ඔයගොල්ලෝ බලන්න චූස් කරන බ්‍රෝකර් මේ වගේ කම්පැනි එකකින්ද ඒගොල්ලන්ගේ ලයිසන්ස් අරන් තියෙන්නේ කියලා. ඉතින් ඔය දෙන්න සැලකිලිමත් වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් forex journey එකේ කියන්නේ ඔයගොල්ලන්ට මේ ඉන්ඩස්ට්‍රි එකේ යනකොට සහ other tools මොනවද? අර මම ඔයාලට කලින් කිව්වා වගේ අර tools. හරිද? එතකොට ලොකුවටම අපිට ඕන වෙනවා ඇවිල්ලා trading view කියන platform එක අපිට analyzing කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක යන්නේ. ඉතින් හරිම ලේසි. ඒකට ඒගොල්ලන්ගේ ටයිම් ෆ්‍රේම්ස් තියෙනවා 1 minute to 1 month. මෙතන 1 minute මේ ඇවිල්ලා 1 second ඉඳලා තියෙන්නේ. හරිද? එතකොට මේගොල්ලන්ගේ ඇවිල්ලා මේ තියෙන euro USD කියන pair එක සහ මේ ඇවිල්ලා 1 month කියන ටයිම් ෆ්‍රේම් එක තමයි මෙතන මම දාගෙන තියෙන්නේ. සහ ඒගොල්ලන්ගේ selling price එක සහ buying price එක මෙතනින් පෙන්නනවා. සහ ඒගොල්ලන්ගේ මෙතන ඇනලයිසින් කරන්න ඕන ටූල්ස් ටික තියෙනවා මෙන්න මේ හරි මෙන්න මෙතනින් ගන්න පුළුවන් අපිට. ඉතින් සහ ඔයගලන්ට කැමති ටූල් එක මෙන්න මේ වගේ මාක් එකක් තියෙන මෙතන ෆේවරිට් එක. ඒගොල්ලන් ගිහිල්ලා ඔයගලන්ට අදාළ තැන් වලින් මේ වගේ ෆේවරිට් ටිකක් ඔයගලන්ට දාගන්න පුළුවන්. සහ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ මාකට් එකේ ගොඩක් දේවල් කියන්නේ ඇත්තටම ඇනලයිස් කරලා ගොඩාක් දේවල් ඔයාලට කරගන්න පුළුවන්. මේවට කියන්නේ කැනල්ස් ටික් කියලා. සහ මේ පැත්තට යන ඒවට කියනවා අපි බුලිෂ් කැනල්ස් කියලා. සහ මේ පැත්තට යන ඒවට කියනවා බෑරිෂ් කැනල් කියලා. එතකොට මේ හැම කැනල් එකකටම ඕපනින් ප්‍රයිස් එකක් ක්ලෝසින් ප්‍රයිස් එකක් සහ හයි එකක් සහ ලෝ එකක් තියෙනවා මේ කැනල්ස් ಜಾති දෙකටම. ඒ කියන්නේ බුලිෂ් කැනල් එකකටත් බෑරිෂ් කැනල් එකකටත්. ඉතින් අපි ඒවා පස්සේ කතා කරනවා ඔයාලට ඕපනින් හයි ලෝ ක්ලෝස් කැනල්ස් මොනවද කියලා. හරිද? ඒ කියන්නේ බුලිෂ් කැනල් එක ඕපනින් එක කොහොමද ලෝ එක කොහොමද හයි එක කොහොමද ක්ලෝස් එක කොහොමද කියලා සහ බෑරිෂ් කැනල් එක හයි එක කොහොමද ලෝ එක කොහොමද ඕපනින් එක කොහොමද ක්ලෝස් එක කොහොමද කියලා අපි කතා කරනවා ඉස්සරහට. ඔයාලට දාලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක ගැන. ඉතින් මේක තමයි ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක් tradingview.com කියන්නේ. ඉතින් මේකේ ඕගොල්ලන්ට ෆ්‍රී එකේ ෆ්‍රී මෙම්බර් ඉඳලා ප්‍රීමියම් මෙම්බර් වෙනකන් ඇක්සස් ගන්න පුළුවන්. ඉතින් ප්‍රීමියම් මෙම්බර් එක $64ක් වගේ ගාණක් වෙනවා monthly. මේක ගන්න තව ක්‍රම තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් අපි ඒවා ඉදිරියේදී කියන්නම් කොහොමද ඒවා අඩු මුදලට ගන්න කියලා. හරි. ඊට අමතරව ඊළඟ tools ගත්තොත් එහෙම MetaTrader 4 and MetaTrader 5. ඉතින් මේ දෙකේ variations ගොඩක් තියෙන. ඉතින් පරණම එක තමයි ඇවිල්ලා MT4 කියන එක සහ අලුතෙන්ම රිලීස් වෙච්ච එක තමයි MT5 කියන එක. ඉතින් මේකේ ඇවිල්ලා ගොඩක් දේවල් මේකෙත් කතා කරන්න තියෙනවා MT4 වල සහ MT5 වල. ඉතින් MT4 ගත්තොත් එහෙම ඇවිල්ලා trading products ඒ කියන්නේ trade කරන්න පුළුවන් දේවල් දෙන්නේ 7යි. කියන්නේ forex වලට පුළුවන්, CFD වලට පුළුවන්, සහ commodities වලට පුළුවන්, metal වලට පුළුවන්, energies වලට පුළුවන්, indices සහ cryptocurrency කියන ඒවට පුළුවන් මේ MT4 කියන platform එකේ trade කරන්න. සහ MT5 කියන platform එකේ trading products ඒ කියන්නේ trade කරන්න පුළුවන් opportunities අපිට 11ක් තියෙනවා. ඒ කියන්නේ forex market එක කියන්නේ euro USD වගේ, CFD කියන්නේ මම ඒක ඔයාලට පස්සේ පැහැදිලි කරන්නම්. හරිද? commodities වලට පුළුවන්, metals වලට
පුළුවන්, analysis වලට පුළුවන්, indices වලට පුළුවන්, cryptocurrency, stock option, futures, bonds වලට කියන මේ trading products 11ටම trade කරන්න පුළුවන් සහ order types ගත්තොත් එම් හතරයි පුළුවන්. MT4 වල buy limits දාන්න පුළුවන්, sell limit දාන්න පුළුවන්, buy stop සහ sell stop කියන එක දාන්න පුළුවන් සහ MT5 වල ගත්තොත් එහෙම order types 6ක් පුළුවන්, buy sell limits දාන්න පුළුවන්, buy sell stops දාන්න පුළුවන්, buy stop limit සහ sell stop limits දාන්න පුළුවන්. MT5 වල ඉතින් ගොඩක් හොඳයි. MT4 වලට වඩා MT5 කියන platform එක අපිට tool එකක් විදිහට trading වලදී පාවිච්චි කරන්න MT4 වලට වඩා MT5. ඉතින් interface දෙක ගත්තොත් එහෙම MT5 වලත් එකම interface එක යන්නේ සහ MT කලින් පෙන්වුවේ MT4 වල interface එක සහ MT5 වල interface එකත් මේ තියෙන්නේ. ඉතින් වෙනසක් නැහැ ළමයි. දෙකම එකයි. අපි මේවා ඉස්සරහට කතා කරමු කොහොමද interface එක අපිට ඕන විදිහට customize කරගන්න කියලා. මේ වලට අදහසක් දෙන්න තමයි ඉතින් කතා කරේ. ඉතින් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු දැනට නවතින්න අපි BGL Capital Corporation